හරි good evening ළමයි අපි පටන් ගමු නේද? ඇහෙනවද? ශිම්ලා ඇහෙනවද? good evening. ඔව් ටීචර්. හරි අපි අද කියලා ගේසර් කතා වුණා. ඇහෙනවද? අල්තාෆ් ඔව් ටීචර්. හරි. ඔන්න බලන්න පළවෙනි එක. ඕකේ. නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න කියලා තියෙන්නේ. ප්‍රශ්න අංක 1 සිට පහතෙක් තත්කරෙන් ඇති පදයේ වෙනුවට යෙදිය හැකි වඩාත් සුදුසු පදය තோராන්න. தமிழில் கொடுத்துருக்காங்க. முதலாம் 5 வரையான வினாக்களுக்கு சரியான சொல்லை தெரிவு செய்து எழுதணும். ඒ කියන්නේ කතා කරන තියෙන එක ඔයාලා ලියන භාෂාවට හරවලා ලියන්න තමයි තියෙන්නේ. කළුව අන්ඩර්ලයින් කරලා තියෙන එක ඔයාලා හරි වචන තෝරලා ලියන්න හොදුට ඔයාලගේ ප්‍රශ්න පහ பேப்பர் එකේ මේ විදියට තමයි එන්නේ. முதலாவது கேள்வி 1வதிலிருந்து 5வது வரை கருப்பா அண்டர்லைன் பண்ணியிருக்கிற சொல் வந்து பேச்சு மொழி இருக்கிற சொல்ல எழுத்து மொழியில எப்படி எழுதுறதுங்கிறது தான் நீங்க தெரிவு செய்து எழுதணும். 4 விடைகள் இருக்கு. அதுல சரியான කතා කරන්න ළම තේරුණාද නැද්ද කියන්න. ඔව් ටීචර් තේරුණා. හරි. ඊළඟ එක 6 සිට 10 තෙක් ප්‍රශ්න වලට දී ඇති පදය අතරේ නිවැරදි උච්චාරණය සහිත පදය තෝරන්න. හරි உச்சாரணை சரியான உச்சரிப்போட சொல்ற சொல்ல தெரிவு செய்து எழுதணும். හරියට උච්චාරණේ නිවැරදි වචනේ තෝරලා වචනේ විතරක් ලියන්න. ප්‍රශ්න 6 ඉඳන් 10 වෙනකල් 6 தொடக்கம் 10 வரையான சொல்ல சரியான உச்சரிப்போட வார சரியான சொல்ல தெரிவு செய்து எழுதுங்க. ඒ දෙක කරන්න බලන්න. පුළුවන් නේද කරන්න? ප්‍රශ්න 10 1 ඉඳන් 10 වෙනකල්. ඔව් කියන්න. டீச்சர் நான் இப்பதான் வந்தேன். என்ன சொன்னீங்க? சரி. முதலாவது வந்து 1 தொடக்கம் 5 வரை கேள்விக்கு வினாக்களுக்கு விடை எழுதணும். சரியான சொல்ல தெரிவு செய்து ඒ කියන්නේ பேச்சு மொழியில இருக்கிற சொல் கருப்பா අන්ඩර්ලයින් பண்ணியிருக்கிற சொல் வந்து කතා ව්‍යාකරණයට තියෙන්නේ. ඒ කියන්නේ பேச்சு மொழியில உள்ள சொல்ல நாங்க எழுத்து மொழியில எப்படி எழுதுறதுன்னு தான் தெரிவு செய்து எழுதணும். அதுல 4 விடைகள் இருக்கு. அதுல சரியான விடையை மட்டும் தெரிவு செய்து எழுதணும். 1 தொடக்கம் 5 வரை உள்ள கேள்விக்கு. 6 தொடக்கம் 10 வரை சொல் வந்து சரியான உச்சரிப்போடு இருக்கிற சரியான சொல்ல தெரிவு செய்து எழுதணும். அது 2 கேள்வியை தான் செய்ய சொன்னேன். කරන්න පුළුවන් නේද? ඔව් ටීචර් පුළුවන්. ඔව් අභිෂන් පුළුවන් නේද? ඔව් සර්. අනීප නැද්ද? ඔව් ටීචර්. හරි එහෙනම් කරන්න බලන්න විනාඩි 5ක් 10ක් ඇති නේද? ඔව් ටීචර් ඇති. ශීහා අද අලුතෙන් ජොයින්ට් උනේ. ශීහා ඉන්නේ
பண்ண அது කතා කරන්න එන කරන්න. මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් අහන්න ළමයි. ඒන්ජල් දෙන්නට ජොයින්ට් උනේ.
Okay, teacher. ඉව ඉල්මා ඇහෙනවද? සිම්ලා ඒන්ජල් Oh, teacher. ඉවරයිද? Oh, teacher. Hey, teacher. ඉවරයි teacher. ඉවරයි ටීචර්. කවුද තව කරන්නේ? හරි අපි සාකච්ඡා කරමු. කරපු නැති කට්ටිය ඒ සාකච්ඡා කරන අතරතුරේදී කරන්න. හරි. හොඳයි. පළවෙනි එක බලන්න නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුරු තෝරා යටින් ඉලක්ක අඳින්න. හරි. කමල්ට බනින්න එපා කියලා තියෙනවා. බනින්න එපා. බනින්න එපා කියන එකේ හරි වචනේ මොකක්ද? බනින්න කියන්න එපා. බලන්න. දෙවැනි කිවෙන එකද? එක එකද දෙකද? දෙවෙනි පළවෙනි එක. එක teacher. පළවෙනි එකද දෙවෙනි පළවෙනි එක අච්චර teacher. කියලා ආදිල් කණ්ඩ ආදිල් කිවෙනි එකද? ශිම්ලා Oh, teacher. ශිම්ලා කිවෙනි උත්තරේද හරි? Huh? කිවෙනි උත්තරේද හරි? Oh, हमारे teacher. නැහැ. මං අහන්නේ පළවෙනි එකේ උත්තරේ හරි. முதலாவது கேள்வி என்ன? எத்தனாவது விட சரின்னு கேக்குறேன். ஒன்னாவது. ஒன்னாவது. ஓ. හරි ඒන්ජල්. හොඳයි. ඔන්න කමල්ට බනින්න එපා කියන එකේ උත්තරේ ඇවිල්ලා බනින්න එපා. බනින්න එපා කියන එකේ හරි උත්තරේ ඇවිල්ලා පළවෙනි එක. முதலாவது தான் வரும். இரண்டாவது இல்ல, முதலாவது தான் சரி. බනින්න එපා. முதலாவது விட. ඊළඟට இரண்டாவது කීයටද ටීචර් කියන එක එන්න ඕනේ කියන එක කීවෙනි එකද හරි? පළවෙනි එකද දෙවෙනි එකද තුන්වෙනි එකද හතරවෙනි එකද? දෙවෙනි එක. ඔව් දෙවෙනි එක එන්න ඕනේ. දෙවෙනි උත්තරේ තමයි හරි. කීයටද ටීචර් එන්න ඕනේ? දෙවෙනි උත්තරේ හරි. ඊළඟට ඔයා පාසලට යන්නේ කවුරුත් එක්කද? ඒකේ කීවෙනි එකද හරි? පළවෙනි එක. පළවෙනි එකද? Oh, ඔයා teacher. පාසලට යන්නේ කවුරුත් එක්කද? දෙකවෙනි එක teacher. පළවෙනි එකද දෙවෙනි එකද? දෙවෙනි එක. දෙවෙනි එක. කවුරුත් එක්කද? මෙතන තියෙනවානේ කවුරුත් එක්කද කියලා. එතකොට කවුරුත් එක්කද දෙවෙනි උත්තරේ තමයි හරිය. ඊළඟට ඉස්සරහා ෆාමසිය බලන්න ඕනේ. කොකද හරි? තුන්වෙනි එක. තුන්වෙනි එක බලන්න ඕනේ. තුන්වෙනි උත්තරේ හරි.
ඊළඟට මල්ලි අද පාසලට යන්නේ. කීයද? මල්ලි අද පාසලට යන්නේ නැහැ. කෝකද? ළමයි 4 වෙනි එක ටීචර්. 4 වෙනි එකද? ඔව් ටීචර්. දෙවෙනි උත්තරේ. මල්ලි අද පාසලට යන්නේ නැහැ. යන්න නැහැ කියලා ලියන්නේ නැහනේ. යන්නේ නැහැ. ඔව් ටීචර්. එතකොට මල්ලි අද පාසලට යන්නේ නැහැ. ඔන්න දැන් මං ආයෙත් முதலாவது කමල්ට බනින්න එපා කියන එකේ පළවෙනි උත්තරේ. කීයටද ටීචර් එන්න ඕනේ? දෙවෙනි උත්තරේ. ඔයා පාසලට යන්නේ කවුරුත් එක්කද? දෙවෙනි උත්තරේ. ඉස්සරහා ෆාමසියේ බලන්න ඕනේ තුන්වෙනි උත්තරේ. මල්ලි අද පාසලට යන්නේ නෑ කියන එකේ දෙවෙනි උත්තරේ. හරි. පහට පහ හරි අය කී දෙනෙක් ඉන්නවද? ஐந்துக்கும் ஐந்தும் சரி. ආදිල් කීයක් හරිද? ආදිල් කතා කරන්නේ නැහැ මේ ළමයි ලේසියකට. අභීෂන් එතන සරි. 3ක් ටීචර්. 4. තුනයිද? ඔව් ටීචර්. අල්තාෆ් කීයද? 5යි. හොඳයි. ජගාෆ්ද කවුද මේ? ජගාෆ් කියලා කවුරු හරි ඉන්නවද? නෑ. සාරුහාෂිනී කීයද? ශිම්ලා කීයක් හරිද? ශිම්ලා 4 ටීචර්. 4යි. ඒන්ජල් කීයද? නෑ ඒන්ජලුත් නෑ. ඉල්මා කීයද? කවරේජ් ප්‍රශ්නද මේ ළමයිට? ඉල්මා එතන සරි. ඕකේ කියන්නේ අපි බලමු ඊළඟ. හරි. අංක 6 සිට 10 තෙක් ප්‍රශ්න වලට දී ඇති පද අතුරෙන් නිවැරදි උච්චාරණ සහිත පදය තෝරන්න. ශිම්ලා මං කතා කරන එක ඇහෙනව නේද? ඔව් ටීචර්. අභීෂන් ඇහෙනවද? ඔව් ටීචර්. හොඳයි. හරි. ඔන්න நிவரதி உச்சாரணை சகித வச்சனையே சரியான உச்சரிப்பை தரும் சொல்லை தெரிவு செய்யுங்க. ஓகே. 6வதுக்கு சரியான உச்சரிப்பு தரும் சொல் என்ன சொல்லுங்க பார்க்கலாம். 4வது. ගොක්කොල. කොයි ගොක්කොලද හරි? இரண்டாவது. තුන්වෙනි එක. 4வது ටීචර්. ළමයි දෙවෙනි එක ටීචර්. 4வது ටීචර්. දෙවෙනි එක ටීචර්. 4வது ගොක්කොල. ඔන්න ඔයාලගේ පොතෙන් මං ගන්නම් ගොක්කොල එක. ඔයාලගේ පොතේ තියෙනව නේද ගොක්කොල? Okay.
අපිට මේ බලන්න මෙතන තියෙනවා නේද වල. එතකොට කොයි කොන්නෝක කියන්නේ මම පොත. එතන වල පේනවද? තමයි ඔව් ටීචර්. දරුවනේ පේනවද? එතකොට කොයි ගොක්කොලද හරි? ඔන්න දැන් මෙතන බලා ගන්න ගොක්කොල. දැක්කද ඔයාලගේ පොත ළඟ තියෙනවද? තියෙනවද? ඔව් ටීචර්. පොතේ බලා ගන්න දැන් ඔයාලා ගොක්කොල කියන්නේ මොකක්ද කියලා. එතකොට දැන් මෙතන කොයි ගොක්කොලද හරි? දෙවෙනි එක. නාලාවට. ඒක තමයි පොතේ වචන බලා ගන්න කියන්නේ. හරි. ඊළඟ නිවැරදි උච්චාරණය සහිත වචනේ කියන්න. ඒකක් දෙවෙනි තියෙනවා එක. පොතේ. හොඳට බලලා කියන්න. இது இருக்கு. උපනායකයා කියන්නේ කාටද ළමයි? උපනායකයා මං කියලා දුන්නා නේද ඔයාලට? උබතලයිவர். උබතලේ. හරි. උබතලේවර එතනවද සරි? දෙවෙනි එක. ரெண்டாவது டீச்சர். හරි. උපනායකයා දෙවෙනි එක. ඊළඟට 8 වෙනි එක කැමැති. කොයි කැමැතිද හරි? තුන්වෙනි එක. 3 වෙනි එක. ඊළඟට රචනාව. රචනාව කියන්නේ මොනවද? කට්ටුරෙයි. කට්ටුරේ. එතකොට රචනාව කොයි රචනාවද හරි? පළවෙනි එක. පළවෙනි එක. ඊළඟට රතය. කොයි රතයද හරි? පළවෙනි එක. පළවෙනි එක. පළවෙනි එක. ඔව්. රතය කියන්නේ මොකක්ද? වාගනම්. වාහන. රතය කියන්නේ වාහන. ගොක්කල කියන්නේ මොනවද ළමයි? ගොක්කල නැන්න படிப்பிச்சேன். பனை ගොක්කල කියන්නේ මොනවද? ඈ? பனை කුරුත්තෝලේ. උල්තෝලයි. කුරුත්තෝලේ. ගොක්කල කියන්නේ කුරුත්තෝලේ. හරි. උපනායකයා කියන එක කිව්වා උබතලේවර්. කැමැති කියන්නේ මොනවද? විරුප්පම්. විරුප්පම්. හොඳයි. ඊළඟට රචනාව කියන්නේ கட்டுரை, ரத்தே කියන්නේ வாகனம். ரொம்ப திருப்பி ஒருக்கா சொல்றேன் விடைகளை. 6வதுக்கு 2வது, 7வதுக்கும் 2வது விடை, 8வது விடை, 9வதுக்கு 1வது விடை, 10வதுக்கும் 1வது விடை. ஓகே. முதலாவது கேள்வியும் 6வது தொடக்கம் 10வது கேள்வியிலையும் ஏதாவது டவுட் கேட்கிறது නෑ ටීචර්. ආදිල් හරි. මේකේ ඔයාලට 10න් 10ම හරි අය ඉන්නවද? 9ක් හරි ටීචර්. 9ක් හරි හොඳයි. අභීෂන් කීයද? 4යි ටීචර්. டீச்சர் 10න් මොනවද? 4යිද? 10න් 4යිද? ශිම්ලා டீச்சர் 10න් 4 ටීචර්. 10ට 10න් 7යි. මොනවද? 10න් කීයක් හරිද? 10 වෙනි එකට පළවෙනි එක. 10වதுக்கு முதலாவது. අභීෂන් එතන සරි? අභීෂන් ஏழு. 7வது. 7. ඔව්. ආදිල් එතන? මන් ලිව්වේ නෑ ටීචර්. ඇයි? අද තමයි ජොයින් වුනේ. අදද ජොයින්ට් උනේ. ඕකේ. ඒක තමයි. ආදිල් කොහෙන්ද දෙන්නේ? කඩු ගන්නවා. කඩු ගන්නවා. ඕකේ.
අල්- අල්තාෆ් කීයක් හරිද? 10න් 9ක්. හොඳයි. ඒන්ජල් 9යිද? ඔව් ටීචර්. ඕකේ. ඉල්මා කීයද? ශිම්ලා? ශිම්ලා කීයද? ඔක්කොම හරි ටීචර් 10 ඒක දන්නේ 10න් නැහැ. 9යි. හරි. ශාරු හාෂිනි කීයද? තව එක්කෙනෙක් ඉන්නවා මොකද්ද දන්නේ නැහැ නම නම් මට කියවන්න බෑ. එයා මොකද්ද එකක් ටයිප් කරලා තියෙනවා අනේ මන් දන්නේ නැහැ ඒ නම. හොඳයි. ඊළඟ එක බලන්න. ඊළඟ එක අංක 11 සිට 14 තෙක් ඇති එක් එක් ප්‍රකාශයට සඳහා වඩාත් ගැළපෙන ප්‍රශ්නය තෝරන්න. மிகவும் பொருத்தமான வினாவை தெரிவு செய்யணும். கேள்விக்கு விடைய கொடுத்திருக்காங்க. நீங்க என்ன செய்யணும்? கேள்வியை தெரிவு செய்யணும். விடை தந்திருக்காங்க. நீங்க என்ன செய்யணும்? கேள்வியை தெரிவு செய்யணும். முதலாவது ஒன்று சொல்றேன். රත්නායක සර් නිවේදනය කළේය. එතකොට නිවේදනය කළා. ரத்நாயக்க சார் நிவேதனය කළා කියන්නේ இப்போ இந்த பாடங்கள் எல்லாம் நாங்க செய்தோம். புக்ல உள்ளது தான் இருக்குது. இந்த ரத்நாயக்க சார் நிவேதனය කළා කියන්නේ விட. இந்த விடைக்கு நீங்க கேள்வியை 4 கேள்வி கொடுத்துருக்காங்க. அந்த பொருத்தமான கேள்வியை தெரிவு செய்யுங்க. කරමුද? හරි ටීචර්. හරි ටීචර්. හරි. මේක මේ පළවෙනි එක කරලා කියන්න ඊළඟ පේජ් එකට ගන්න. ආදිල් try කරන්න. ආදිල් හා ආදිල් ඉස්කෝලේ සිංහල පාඩම් කරනවද? ටීචර්. ඕ හරි ටීචර්. හරිද? හැමෝම ඉවරයිද පළවෙනි ප්‍රශ්නේ? ඔව් ටීචර්. ඉවරයි ටීචර්. ඔව් ටීචර්. හරි. අනිත් පේජ් එකට ගන්නද? හරි ටීචර්. හරි.
හරි ඉවරයිද? Hari teacher. හරි. හැමෝම ඉවරයිද? වෙලාව ඇති නේද? ඉල්මා, අභිෂන්, ඉවරයි ටීචර්. අභිෂන්. හරි. ඉවරයි නම් කියන්න කාලේ නාස්ති කරන්නේ නැතුව. හරි. ඔන්න පළවෙනි එක රත්න සර් නිවේදනය කළා. ඒ කියන්නේ එක සම්බන්ධ அறிவித்தல் ஒன்று செய்தார். அறிவித்தல் நிவேதனையாக அறிவித்தல் ஒன்று கொடுத்தார். அப்ப அறிவித்தல் ஒன்று கொடுத்தாருன்னா அதுக்கு வர கேள்வி என்னவா இருக்கும்? නිවේදනය බලන්න කළේ මොකක්ද? කවුද? නිවේදනය කළේ කවුද කියලා කියනවා. හරිද? අයි ටීචර්. අනිත් අය කියන්නේ ඒක හරිද? නිවේදනය කළේ කවුද? කිව්වේ කවුද? ඒන්ජල්ද? ශිම්ලාද? මම teacher. ඒන්ජල්. ඕකේ. අනිත් අය කියන්නේ ඒක හරිද උත්තරේ? දන්නද අනිත් අයට උත්තරේ? අභිෂන් සරියාද? විඩ. සයි ටීචර්. වැරදිද? සරියා. කතා කරනු ඇහෙනවද මම ඇහෙනවා teacher. Teacher, knee patients check of the teacher. දැන් අද ඇහෙනවා teacher. ඇහෙනවද? හරි. ඕකේ රත්නායක සර් නිවේදනයක් කළා කියන එක නිවේදනය කළේ කවුද? හරිද? හැම පළවෙනි උත්තරේද ලිව්වේ? ඔව් ටීචර්. හැමෝම පළවෙනි උත්තරේද ලිව්වේ? හරි. හොඳයි. ඊළඟ එක ප්‍රජාශාලාව. ඒකට මොකක්ද දැම්මේ? ප්‍රජාශාලාවට එන්න. ඔව්. එන්නේ කොහොමද? එන්නේ කොහාටද? එංගේ වාරද? ප්‍රජාශාලාවට එන්න. மூணாவது விட. மூணாவது விடைய எல்லாரும் படிங்க. තුන්වෙනි උත්තරේද දැම්මේ? ඔව් ටීචර්. ඔව් teacher. හරි. ඊළඟ 13 වෙනි එක 13வது
මුළු ගානට 810යි. ඒකට ගණන මොකක්ද කීයද? දැම්මේ? ගණන කීයද? ඔව් කීයද? ගණන කීයද? නාලාවද විඩේ. 4ද දැම්මේ? ඔව් ටීචර්. ඔව් ටීචර්. ඔව් නාලාවද. ඊළඟට 14வது තෑගි බෙදා දීමේ උත්සවය පටන් ගත්තා. තෑගි බෙදා දීමේ උත්සවය පටන් ගත්තා කියන එකට මොකක්ද එන ප්‍රශ්නේ? උත්සවයේ නම කුමක්ද? උත්සවයේ නම කුමක්ද? இரண்டாவது විඩ. හැමෝම දෙකද දැම්මේ? ඔව් ටීචර්. ඔව්. ඔන්න පළවෙනි එක රත්නායක සර් නිවේදනය කළා. නිවේදනය කළේ කවුද? முதலாவது විඩ. ඊළඟට ප්‍රජාශාලාවට එන්නේ කොහාටද? තුන්වෙනි උත්තරේ. மூணாவது විඩ. මුළු ගණන 810යි. ගණන කීයද? නාලාවද විඩ. තෑගි බෙදා දීමේ උත්සවය පටන් ගත්තා. උත්සවයේ නම කුමක්ද? இரண்டாவது විඩේ. මුළු ගණන 810යි. ගණන කීයද? නාලාවද විඩ. හරිද? අයි ටීචර්. හරි ටීචර්. හරි. ඊළඟ එක අංක 15 සිට 17 තෙක් ප්‍රශ්න වලට නිවැරදි අකුරු යෙදී ඇති පදය තෝරන්න. எழுத்து பிழை இல்லாத சொல்ல தெரிவு செய்து எழுதுතාර්ථ. හරි. දාන්න බලන්න 15 16 17. ඒ තුනේ අකුරු නිවැරදි. අකුරු නිවැරදිව எழுத்து பிழை இல்லாம சொல் தெரிவு செய்து எழுதணும். ඊළඟට අංක 18 සිට 20 තෙක් ප්‍රශ්න වලට නොගැලපෙන පදය. නොගැලපෙන කියන්නේ பொருத்தமற்ற சொல்ல தெரிவு செய்து எழுதணும். 18 19 20. ඒ දෙකම කරන්න. முதலாவது 15 பக்கம் 17வது வரை எழுத்து பிழை இல்லாத சொல்ல தெரிவு செய்யணும். அடுத்தது 18 19 20 அந்த மூணுக்கும் பொருத்தமற்ற சொல்ல தெரிவு செய்து எழுது. ඔව් ටීචර්. තේරුණාද ඒක? හරි ටක් ගාලා කරන්න.
හරි ටීචර්. හරිද? හොඳයි. 15 වෙනි එක හරි වචනේ මොකක්ද? දෙවෙනි හැමෝම එක ඉවරයිද? ටීචර්. හැමෝම ඉවරයිද? ඉල්මා ඉවර නැද්ද? ඉවර වෙලා ඉල්මා teacher. හරි. සාකච්ඡා කරමු. හොඳයි. ශිල්මා ඉවරයිද? ශිම්ලා. ඔව් ටීචර්. හරි. අභිෂන් ඉවරයි ටීචර්. හරි. ඕකේ. පැවැත්වෙනවා කියන එකේ කොයි පැවැත්වෙනවද හරි වචනේ? දෙවෙනි එක. දෙවෙනි එක. පැවැත්වෙනවා දෙවෙනි පැවැත්වෙනවා තමයි හරිම වචනේ. ඊළඟට ග්‍රාම නිලධාරී. ග්‍රාම නිලධාරී කියන්නේ ග්‍රාම සේවකருக்கு. කොයි ග්‍රාම නිලධාරීද හරි? තුන්වෙනි එක. තුන්වෙනි එක. ග්‍රාම නිලධාරී තුන්වෙනි ග්‍රාම නිලධාරී තමයි හරි. ඊළඟට 17 වෙනි එක පොළොන්නරුව. මේ වචන ඔක්කොම ඔයාලගේ පොතේ තියෙන ඒවා. ඒකින්ද තමයි මම වේගයෙන් කරගෙන යන්නේ. விளங்குதா புள்ளைகள்? இது எல்லாமே நாங்க பாட புத்தகத்துல செய்ததுதான். சிலபஸ் கவர் பண்ணது, அதனால தான் நான் வேகமாக போறேன். படிச்சோம் தானே நாங்க இந்த சொற்கள் எல்லாம்? ඔව් නැද්ද? ටීචර්. හරි. අපි ඉගෙන ගත්ත වචන තමයි යන්නේ. වචන මාලාව ඔක්කොම ඒක තමයි පාඩම් කරන්න කියන්නේ. පොත් කියවන්න. අච්චු පොත ඔයාලගේ පාඩම් පොත කියවන්න. කියවන්න නැතුව නම් පාඩම් මේ එක්සෑම් பேப்பர் කරන්න බෑ. முழுக்க முழுக்க கிரேட் 10 11 புக்ல உள்ளது தான் உங்களுக்கு ஓ லெவல் எக்ஸாம்க்கு வரும். ஓகேயா பிள்ளைகள்? உங்களோட ஓ லெவல் புக்ல ஓ லெவல் பேப்பர்ஸ்க்கு வாரது வந்து படத்தை பார்த்து 5 வாக்கியம் எழுத வாரது வந்து கிரேட் 10 புக்லையும் 11 புக்லையும் உள்ள பாட புத்தகத்துல உள்ள பாடத்துல குறிப்பிட்ட படங்கள் தான் வரும். அந்த படங்கள்ல ஒரு படத்தை காட்டி அந்த படத்தை பத்தி 5 வாக்கியம் எழுதுங்க. அதுதான் வரும். முழுக்க முழுக்க பாட புத்தகத்துல அடங்க உள்ள கேள்விகள் தான் உங்களுக்கு வரும். இதே மெத்தடுக்கு தான் உங்களுக்கு ஓ லெவல் பேப்பர் வரும். அதனால இந்த மெத்தட்ல உள்ள பேப்பர்ஸ்களை நீங்க கூடுதலாக செய்துங்க. அபிஷன் தெருனா அது அபிஷனுக்கு தான் இந்த வருஷம் எக்ஸாம். என்ன? හරි ටීචර්. ඔව් ටීචර්. ඊළඟට පොළොන්නරුව. කොයි පොළොන්නරුවද හරි? හතරවෙනි එක. 4 වෙනි එකද? දෙවැනි එක ටීචර්. පාඩම් පොතට තමයි යන්න ඕනේ මම දැන්. අපි යන්නේ ලිපියක්ද මේ පාඩමේ පොතේ බලන්න ඔයාලගේ පාඩම් පොතේ තියෙනවා නේද මේ අනුරාධපුරේ ඉඳන් අර ට්‍රාන්ස්ෆර් වෙලා යන පොත් පාඩම් පොත අපි කරානේ දිනපොතේ පිටුවක් නේද? දෙවෙනි ඔව් ටීචර්. පාඩම. ඒකේ තියෙනවානේ පොළොන්නරුව ගැන මං හිතන්නේ සඳහන් වෙලා. මේ තියෙන්නේ කීවෙනි එක? කොයි වෙනි එකද හරි? පොළොන්නරුව. මෙතන තියෙනවා මේ. කෝකද හරි? මෙතන තියෙනවද පොළොන්නරුව? ඔව් ටීචර්. එතකොට දැන් ඔයාලා පේපර් එකේ බලා ගන්න. එතකොට දැන් ඔයාලට පේපර් එක බලද්දි ටග් ගාලා ඔයාලගේ පොත මතක් වෙන්න ඕනේ. නැත්නම් නම් කරන්න අමාරුයි. නේද? නේද ශිම්ලා? එතකොට කෝකද හරි? හතරවෙනි එක. 4 වෙනි එක.
ඊළඟට නොගැලපෙන පදය. නොගැලපෙන කියන්නේ පොරුත්තමත්‍රද. ෆාමසිය, බෙහෙත, ගෙදර, හෙදිය. එතකොට කෝකද ගැලපෙන්නේ නැත්තේ? ගෙදර. ගෙදර. හරි. ෆාමසිය කියන්නේ ෆාමසි, බෙහෙත කියන්නේ මරන්ද, ගෙදර කියන්නේ වීඩ, හෙදිය කියන්නේ නර්ස්. එතකොට මේ ෆාමසිය, බෙහෙත, හෙදිය කියන එක කොහොම හරි ගැලපෙනවා නේද? ෆාමසිය කියන්නේ மருந்து, මේ மருந்து இருக்கிற இடம், பெஹெத்த කියන්නේ மருந்து, ஹெதிய කියන්නේ மருந்து கொடுக்குற இடத்துல இருக்கிற நர்ஸ். அப்ப அதெல்லாம் கொஞ்சம் பொருத்தம். ගෙදර விතරක් வீடு அது வந்து பொருத்தமற்றது. அப்ப அந்த மாதிரி பொருத்தங்களை பார்த்து தான் இதுல சொற்களை கண்டுபிடிக்கணும். හොඳයි. ගෙදර තමයි හරි වචනේ. ඊළඟට 19 වෙනි එකට තරු, ඉර, පොළව, අහස. ඈ? තුන්වෙනි එක පොළව. ඔව් පොළව. කොහමද කියන්නේ පොළව කියලා? තරු ඉරේම අහසේ තියෙනවා පොළව විතරක් තනි එකක්. ඔව් පොළව ඇවිල්ලා පොළවට සම්බන්ධ දෙයක්. තරු, ඉර, අහස ඔක්කොම අහස හා සම්බන්ධ නිසා. හොඳයි. ඊළඟ එක. භාණ්ඩාගාරික සීයා, ලේකම්, සභාපති. ඒකේ මොකද්ද? සීයා. කොහමද සීයා වෙන්නේ? ඒන්ජල්, ශිම්ලා, අභිෂන්. භාණ්ඩාගාරික කියන්නේ ටීචර් பொருளாளர், ලේකම් කියන්නේ தலைவர், සභාපති කියන්නේ செயலாளர். සිය විතරයි ටීචර් එතන වෙනසක් විදියට තියෙන්නේ. ඔව් භාණ්ඩාගාරික, ලේකම්, සභාපති කියන්නේ තනතුරු. තනතුරු කියන්නේ பொறுப்புகள் என்ன? பொறுப்புகள். அது வந்து எல்லாம் பொறுப்புகள். සීයා කියන්නේ මේ තනතුරක් නෙමෙයි. ඒකින්ද එයාලා ඇවිල්ලා තනතුරු තියන අය, සීයා ඇවිල්ලා තනතුරක් නැහැ. ඒකින්ද සීයා කියන කෙනා තමයි பொருத்தமற்ற சொல். හොඳයි. ඒ වගේ ඔයාලා තෝරලා ගන්න පුළුවන්. අමාරුයිද ළමයි සිංහල පාඩම? නෑ ටීචර්. හොඳට ඒකක් ගන්න පුළුවන් එක්සෑම් එකේ O level. නේ අභිෂර්? ඈ? ඔව් ටීචර්. ඔව්. ලේසිම වැඩේ. ඒක ගන්න පුළුවන් ලේසිම පාඩම තමයි සිංහල පාඩම. කියවන්න දන්නවා නම් අපිට සිංහල පාඩමේ ඒකක් ගන්න පුළුවන්ම පාඩම තමයි මේ සිංහල ඉතාම ලේසි පාඩම. ඔයාලා කොහොමත් මේ ලංකාවේ මේ රජයේ විභාගෙට රජයේ රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ එක්සෑම් එක කරන්න ඕනේ. දැන් රජයේ රැකියා කරනවා නම් ஸ்ரீலங்காவுல நாங்க வாழ்றதா இருந்தா கவர்மெண்ட் உத்தியோகம் செய்யறதா இருந்தா கட்டாயம் இந்த செகண்ட் லாங்குவேஜ் எக்ஸாம் செய்தே ஆகணும். சிங்களவங்க தமிழ் எக்ஸாம் செய்யணும். தமிழ் பாடம் செய்கிறவங்க சிங்கள எக்ஸாம் செய்தே ஆகணும். எந்த தொழிலுக்கு போனாலும் கவர்மெண்ட் எக்ஸாமில் இப்போ வந்து கவர்மெண்ட்ல வேலை செய்கிறவங்களும் அந்த எக்ஸாம் இல்லாட்டியும் திருப்பி போயிட்டு உட்காந்து அந்த எக்ஸாம் செய்துட்டு தான் வந்து அந்த இதுகளை பூர்த்தி பண்ணிக்கிறாங்க. தெரியுமா அது? නේ අභිෂන් දන්නවද ඔයා ඒක? නේද? ඒකින්ද අපි දැම්මම කරලා තියාගමු. නේද අභිෂන්? ඔව් ටීචර්. ඔව්. හොඳයි. ඊළඟ එක අංක 21 සිට 20 වෙලාව ඉවරයි නේද? ඊළඟ ටික අපි ඊළඟ දවසේ කරමුද? හරි 20 ටීචර්. වෙනකල් කරා නේද? ඔව්. ලකුණු 20න් කීයක් හරිද? ඉන්න මම එක එක්කෙනාගෙන් අහන්න. 19ක් හරි ටීචර්. 19ක් හරි ඒන්ජල්. ආදිල් කරාද ඔයා? ආදිල්? ඔව් එතන සරි.
හයක් හරි. හරි හොඳයි. අපි ඊළඟ දවසේ ඉඳන් කරමු ආදි. හොඳයි. ආ. ඒන්ජල් 19ක් හරිනේ. අභීෂන් කීයද? 16 ටීචර්. හොඳයි. සාරුහාෂිනි කීයක් හරිද? සිම්ලා ඔක්කොම හරි ටීචර්. හොඳයි. සාරුහාෂිනි කීයද? ඇහෙන්නේ නැහැ ශාරුහාෂිනිගේ මයික් එකේ ප්‍රශ්නයක්ද මන් දන්නේ. හොඳයි. chat box එකේ හරි දාන්න ඊළඟ දවසේ. හොඳයි එහෙනම් ළමයි ලබන සතියේ ඉතුරු කොටස කරමු අපි එහෙනම් அடுத்த கிளாஸ்ல நாங்க மத்த பகுதியை செய்வோம். 40 கேள்வி தானே, இன்னும் 20 கேள்வி இருக்கு. அது அடுத்த கிழமை செய்வோமா? ஓகே. හරි එහෙනම් ටීචර්. ළමයි අදට නවතුමු. අපි ලබන සතියේ නැවත හම්බෙමු. අද ඉගෙන ගත්තේ ඔය මොන හරි ඩවුට් තියෙනවද? නෑ ටීචර්. හොඳයි. එහෙනම් ලබන සතියේ අපි නැවත හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්, සුබ රාත්‍රියක් ළමයි. good night ළමයි. Good night, Thank teacher. you Thank you. ටීචර්. good night ටීචර්. Night. Okay.